ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ Redmi 15C ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක රිලීස් වුණේ 2025 අගෝස්තු මාසේ. ඉතින් ලංකාවටත් මේ ළඟදී මේ ස්මාර්ට්ෆෝන් එක රිලීස් වුණා. ඉතින් අපි මේ ස්මාර්ට්ෆෝන් එක ගැන වැඩිදුර කතා කරමු. Redmi 14C ස්මාර්ට්ෆෝන් එක තියෙන කට්ටිය කලබල වෙන්න එපා. මොකද Redmi 14C එකත් එක්ක කම්පෙයාර් කරොත් මේ Redmi 15C එකේ තියෙන්නේ පොඩි අප්ග්‍රේඩ් ටිකක් විතරයි. අපි ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු මොනවද මේ ස්මාර්ට්ෆෝන් දෙකේ තියෙන වෙනස්කම් සහ මොනවද වෙලා තියෙන අප්ග්‍රේඩ් කියලා. ඉතින් අපි කතා කරමුකෝ මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්‍රයිසින් ගැන. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ 4GB RAM 128GB ඉන්ටර්නල් ස්ටෝරේජ් තියෙන ස්මාර්ට්ෆෝන් එක රුපියල් 35000කට ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 6GB RAM 128GB ඉන්ටර්නල් ස්ටෝරේජ් තියෙන ස්මාර්ට්ෆෝන් එක ඔයාට රුපියල් 40000කට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 8GB RAM 256GB ඉන්ටර්නල් ස්ටෝරේජ් තියෙන ස්මාර්ට්ෆෝන් එක ඔයාට ලංකාවේදී රුපියල් 46000ක මුදලකට මිලදී ගන්න පුළුවන්. අපි ස්මාර්ට්ෆෝන් එක අන්බොක්සින් එක ගැන කතා කරොත් අපිට මෙතනදී ස්මාර්ට්ෆෝන් එකට අමතරව ලැබෙනවා user manuals, silicon back cover එක, type C cable එක, 33W fast charge adapter එක සහ sim eject tool එක ලැබෙනවා. ඉතින් මෙච්චරයි මේ ස්මාර්ට්ෆෝන් box එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ build එක ගැන දැන් කතා කරමු. ෆෝන් එකේ build එක ගැන කතා කරොත් මේක 4G entry level ස්මාර්ට්ෆෝන් එකක්. මේ ෆෝන් එක රිලීස් වෙන්නේ 2025 අගෝස්තු මාසේ. ෆෝන් එකේ බර RAM 205ක්, ඒ වගේම ෆෝන් එකේ ඝනකම මිලිමීටර් 8ක්. ස්මාර්ට්ෆෝන් එකේ ෆ්‍රන්ට් එක glass finish එකක් තියෙන්නේ. Corning Gorilla Glass 3 වලින් protect කරලා තියෙන්නේ. ෆෝන් එකේ frame එක plastic. ඒ වගේම ෆෝන් එකේ back panel එක අපිට වර්ග දෙකකින් බලා ගන්න පුළුවන්. එකක් leather finish එකකින් අපිට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම glass finish එකකින් බලා ගන්නත් පුළුවන්. ඒක ෆෝන් එක ඔයා මිලදී ගන්න කලර් එක අනුව වෙනස් වෙනවා. අපිට ෆෝන් එකේ back panel එකේ top එකේ dual camera setup එකක් එක්ක flash light එක බලා ගන්න පුළුවන්. ඒ වගේම bottom side එකේ අපිට Redmi logo එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ build එක අපි Redmi 14C එකත් එක්ක කම්පෙයාර් කරොත් එහෙම පැහැදිලි වෙනසක් අපිට back panel එකේ බලා ගන්න පුළුවන්. මොකද camera island එක වෙනස්. නමුත් camera setup එක එකයි. ඒක ඔයාලට ඉස්සරහට camera features වලදී බලා ගන්න පුළුවන්. ඉතින් අපිට Redmi 15C ස්මාර්ට්ෆෝන් එකේ දකුණු පැත්තේ volume rocker සහ power key එක බලා ගන්න පුළුවන්. power key එකේමයි fingerprint එක එන්නේ. fingerprint එක fast වගේම accurate. ස්මාර්ට්ෆෝන් එකේ bottom side එකේ අපිට 3.5mm port එක, primary microphone එක, type C port එක සහ single speaker එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්මාර්ට්ෆෝන් එකේ වම් පැත්තේ අපිට SIM tray එක බලා ගන්න පුළුවන්. මෙතනදී SIM tray එකේදී වෙනම SIM දෙකක් එක්ක ඔයාලට micro SD card එකක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපිට ස්මාර්ට්ෆෝන් එකේ top එකේ නම් කිසිම දෙයක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතනදී Redmi ලගේ සුපුරුදු feature එක වෙන IR blast එක අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එක remote එකක් විදිහට නම් භාවිත කරන්න බෑ. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ IP64 rated protection එකක් බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍ය පින් එකට ඒ වගේම dust එකට වගේ හොඳට ඔරොත්තු දෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන build quality එක අපි Redmi 14C එකත් එක්ක කම්පෙයාර් කරොත් එහෙම ගොඩක් දුරට ඩිසයින් එකේ විතරයි වෙනස්කම් තියෙන්නේ. නැත්තම් ගොඩක් දුරට මේ ස්මාර්ට්ෆෝන් දෙකේ build එක සමානයි. ඉතින් අපි Redmi 15C ස්මාර්ට්ෆෝන් එකේ build quality entry level ස්මාර්ට්ෆෝන් එකක් විදිහට කම්පෙයාර් කරොත් එහෙම අපිට B+ මට්ටමක build quality එකක් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගොඩක් විශේෂයි. මොකද ලංකාවේ බජට් රේන්ජ් එකේ තියෙන ස්මාර්ට්ෆෝන් වල තියෙන ලොකුම ඩිස්ප්ලේ එක තියෙන මෙන්න මේ Redmi 15C ස්මාර්ට්ෆෝන් එකට. ඉතින් අපිට මෙතනදී අඟල් 6.9ක IPS LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් 120Hz refresh rate එකක් එක්ක. ඉතින් අපිට මේ ඩිස්ප්ලේ එකේ HD+ resolution එකක් බලා ගන්න පුළුවන් PPI එකේ 254ක් එක්ක. ඉතින් අපිට basic ඩිස්ප්ලේ එකක් තමයි අපිට මෙතනදී බලා ගන්න ලැබෙන්නේ. මෙතනදී 120Hz refresh rate එකක් තියෙනවා. එතනදී ඔයාලට smooth ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. නමුත් සමහරක් වෙලාවට මේකෙදී අපිට සමහරක් ඇප් වලදී මේ ස්මූත්නස් එක ලොකුවට බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක් ඇප්ස් වලදී අපිට 90Hz වගේ තමයි උඩරිම refresh rate එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් basic display එකක් මේක entry level smartphone එකක් නේ. ඒක නිසා ලොකු අවුලක් නැහැ. ඉතින් මේ display එක social media යන්න, movie එකක් බලන්න, ඒ වගේ දෙයකට හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ ලොකු display එකක් නේ තියෙන්නේ. ඉතින් entry level smartphone එකක් විදිහට මේ smartphone එකේ display එක අපිට B+ මට්ටමක බලා ගන්න පුළුවන්. ඉතින් Redmi 14C smartphone එකේ තියෙන display එකත් එක්ක මේ display එක compare කරොත් එහෙම ලොකු වෙනසක් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. මෙතනදී display එක අඟල් 0.2කින් වගේ තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ හැරෙන්න ලොකු වෙනසක් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. compare කරොත් මේ ස්මාර්ට්ෆෝන් දෙකේ display දෙක. ඉතින් අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ performance ගැන කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන performance Redmi 14C ස්මාර්ට්ෆෝන් එකේ තියෙන performance වලට සමානයි. මොකද එකම platform specs තමයි මේ ස්මාර්ට්ෆෝන්
දෙකටම තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහම කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන OS එක ගැන. ඉතින් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ Android 15 HyperOS 2 UI එකත් එක්ක. ඉතින් අපිට මෙතනදී Android 15 කියලා කියන්නේ දැනට තියෙන latestම Android OS එක. ඉතින් ඒ නිසා ඔයාලට දැනට තියෙන ඕනම app එකක් මේ ස්මාර්ට්ෆෝන් එකේ run කරන්න පුළුවන්. ඒ වගේම HyperOS කියන්නේ හොඳින් optimize කරපු UI එකක්. ඒක නිසා ඔයාලට හොඳට performance stable තියාගන්නත් පුළුවන්. ඒ වගේම pre-install කරපු apps කීපයක් තියෙන නිසා ඔයාලට පහසුවෙන් ඔයාගේ එදිනදා වැඩ කටයුතු කරගන්නත් පුළුවන්. ඒ වගේම Xiaomi පොඩි AI features අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් ලොකු AI features නෙවෙයි. ඉතින් OS එක පැත්තෙන් මේ ස්මාර්ට්ෆෝන් එකේ ලොකු ගැටලුවක් නැහැ. අපි කතා කරොත් මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන chipset එක ගැන අපිට බලා ගන්න පුළුවන් වෙන MediaTek Helio G81 Ultra 12nm chipset එක. ඉතින් මේ chipset එක low end chipset එකක්. ඔයාලට ලොකු වැඩක් මේ chipset එකෙන් කරගන්න බෑ. ඔයාගේ day to day task කරගන්න ඇති. ඒ කියන්නේ social media යන්න, movies videos බලන්න, සාමාන්‍ය casual game එකක් play කරන්න මේ chipset එක ප්‍රමාණවත්. ලොකු වැඩවලට අපිට මේ chipset එක භාවිත කරන්න බෑ. ඔයාලට වැඩිදුර idea එකක් ගන්න ඕන නම් ඔයා Redmi 14C මගේ review එක බලන්න. ඒකෙදි මම වැඩිදුරත් මේ chipset එක ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙතනදී octa-core processor එකක් ලැබෙන්නේ සහ Mali G52 M32 GPU එක තමයි අපිට මෙතනදී ලැබෙන්නේ. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ RAM 4GB 6GB සහ 8GB වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ internal storage 128GB සහ 256GB කියන variant දෙකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙතනදී micro SD card එකක් භාවිත කරන්න පුළුවන් නිසා ඔයාලට 2TB දක්වා storage එක වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් overall platform specs ගත්තොත් එimhe average මට්ටමක performance එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට day to day task කරගන්න මේ ස්මාර්ට්ෆෝන් එක ප්‍රමාණවත්. ඒ කියන්නේ මේ ස්මාර්ට්ෆෝන් එක සාමාන්‍යයෙන් ගැලපෙන්නේ ඉස්කෝලේ යන ළමයෙක්ට, වැඩිහිටියෙක් සහ secondary ස්මාර්ට්ෆෝන් එකක් විදිහට ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරන්න කෙනෙක් ඉන්නවා නම් එයාට මේ ස්මාර්ට්ෆෝන් එක ගැලපෙනවා. ඒ අර games වලට නැත්තම් ලොකු වැඩ කරන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන performance ගැලපෙන්නේ නැහැ. ඉතින් අපි overall මේ ස්මාර්ට්ෆෝන් එකේ performance ගැන සැලකුවොත් එහෙම entry level ස්මාර්ට්ෆෝන් එකක් විදිහට අපිට B මට්ටමක performance එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ camera specs ගැන කතා කරොත් එහෙම rear cam එකේ Redmi 14C එකත් එක්ක කිසිම වෙනසක් නැහැ. අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන් වෙන්නේ 50MP wide sensor එකක් එක්ක QVGA sensor එකක් එක්ක dual camera setup එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම front cam එක විදිහට අපිට Redmi 15C එකේ නම් 8MP cam එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට Redmi 14C එකේ 13MP camera එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මෙතනදී අපිට Redmi 15C එකේ front cam එකේ පොඩි downgrade එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහම කතා කරමුකෝ Redmi 15C එකේ rear cam එක ගැන. අපි daylight එකේ photo එකක් ගත්තොත් එහෙම average මට්ටමක photo quality එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ලොකු දේවල් කතා කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට daylight එකේ සාමාන්‍ය හොඳ quality එක photo එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම low light ගැන කතා කරොත් එහෙම rear cam එකේ අපිට එච්චරම හොඳ photo එකක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. selfie cam එක ගත්තොත් එහෙම Redmi 14C එකට වඩා quality එකෙන් අඩුයි selfie cam එක. selfie cam එකෙන් ගන්න daylight photos average මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ වගේම low light ගන්න කොහමද සෑහීමකටපත් වෙන්න බෑ. ඉතින් rear cam එකෙන් ගන්න videos ගැන කතා කරොත් එහෙම අපිට 1080p resolution එකෙන් 30fps දක්වා videos record කරගන්න පුළුවන්. video quality එකත් average. ඒ වගේම selfie cam එකෙනුත් අපිට 1080p resolution එකෙන් 30fps වලින් videos record කරගන්න පුළුවන්. selfie cam එකෙන් ගන්න videos උත් එච්චරම හොඳ මට්ටමක නැහැ. ඉතින් මෙතනදී කියන්න තියෙන්නේ තව පාරන කාරණේම තමයි. මොකද මේ ස්මාර්ට්ෆෝන් එක entry level ස්මාර්ට්ෆෝන් එකක්නේ. ඒක නිසා අපිට average මට්ටමක camera quality එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ overall camera spec එක ගැන කතා කරොත් එහෙම entry level ස්මාර්ට්ෆෝන් එකක් විදිහට C+ මට්ටමක camera quality එකක් බලා ගන්න පුළුවන්. හරි අපි දැන් කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන speaker setup එක ගැන. අපිට single speaker එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේකේ sound quality සහ volume එක average. ඉතින් entry level ස්මාර්ට්ෆෝන් එකක් විදිහට අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන speaker setup එක B මට්ටමක බලා ගන්න පුළුවන්. හරි අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ battery spec එක ගැන කතා කරමු. මෙන්න මෙතනදී Redmi 14C එකත් එක්ක totally වෙනස් වෙනවා Redmi 15C එකේ තියෙන battery setup එක. මෙතනදී අපිට Redmi 15C එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ milliampere 6000ක බැටරි එකක් 33W fast charging පහසුකමත් එක්ක. නමුත් අපිට Redmi 14C එක බලා ගන්න පුළුවන් උනේ milliampere 5160ක බැටරි එකක් 18W fast charging පහසුකමත් එක්ක. ඉතින් මෙතනදී නම් Redmi 15C එකේ අපිට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන් බැටරි එකේ capacity එකත් වැඩි කරලා තියෙනවා. ඒ වගේම charging speed එකත් වැඩි කරලා තියෙනවා. ඉතින් මෙතනදී Xiaomi විශේෂ අවධානයක් දීලා තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකේ display එකට සහ බැටරි එකට. මේකට ප්‍රධානම හේතුව තමයි මේ ස්මාර්ට්ෆෝන් ගොඩක් දුරට ගන්න පෙළඹෙන්නේ සාමාන්‍ය ඉස්කෝලේ යන ළමයෙක්, ඒ වගේම වැඩිහිටි කට්ටිය සහ secondary option එකක් විදිහට මේ ස්මාර්ට්ෆෝන් භාවිත කරන කට්ටිය. ඒ කට්ටියට ඇත්තටම අවශ්‍ය වෙන්නේ ලොකු display එකක් සහ වැඩි බැටරි ආයු කාලයක්. ඒක නිසා තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට හොඳ බැටරි එකක් දීලා තියෙන්නේ. සාමාන්‍ය milliampere 6000ක් කියලා කියන්නේ ඔයාලට කිසිම ගැටලුවක් නැතුව සාමාන්‍ය වැඩ කටයුතු කරන ගමන් දවස් 2ක් උනත් මේ ස්මාර්ට්ෆෝන් එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම
වගේම 33W ෆාස්ට් චාර්ජින් පහසුකම දීලා තියෙන නිසා ඔයාලට සාමාන්‍ය පැය එකමාරත් 1.45 අතරේ 0.0 ඉඳන් 100ක් දක්වා මේ ස්මාර්ට්ෆෝන් එක charge කරගන්නත් පුළුවන්. ඉතින් overall මේ ස්මාර්ට්ෆෝන් එකේ battery spec එක ගත්තොත් එහෙම entry level ස්මාර්ට්ෆෝන් එකක් විදියට අපිට ඒ මට්ටමක battery එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ connectivity features වෙන මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එක ගැන මගේ overall rating එක වෙන මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ මෙහෙමයි මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී කට්ටි ඔයාලට දෙන්න තියෙන උපදෙස් කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි Redmi 14C පාවිච්චි කරන කට්ටිය Redmi 15C එක ආව කියලා ලොකුවට බය වෙන්න එපා. මොකද ලොකු වෙනසක් මේ ස්මාර්ට්ෆෝන් දෙක අතර නැහැ. නමුත් වෙළඳපොලේ මිලදී ගන්න යනවන Redmi 15C එක හෝ 14C එක ඔයාලට එතෙන්දි තීරණය කරන්න බැරි නම් මොකද්ද ගන්න කියලා අනිවාර්යයෙන්ම Redmi 15C එක ගන්න. මොකද Redmi 15C එක ෆෝන් එක අලුත් ඒ වගේම ඒකට අප්ඩේට් උත් අලුතින් එනවා සහ සැලකිය යුතු තරම් වෙනස්කම් තියෙනවා Redmi 15C එකේ Redmi 14C එකට සාපේක්ෂව. ඒ වගේම තව දෙයක් කියන්න ඕන ඔයා Redmi 15C එක ගන්නවා නම් ඔයා 6GB 128GB වගේ ගන්නවා නම් හොඳයි. මොකද ඒ price point එක හැටියට ඒක ගැටලුවක් නැහැ. නමුත් ඔයා 8GB 256GB ගන්නවා නම් එතනදී මේ chipset එකත් එක්ක compare කරොත් එමේ එතනින් මුදල් නාස්තියක් කියලා හිතනවා. ඔයාලට සාමාන්‍ය ඒ price range එකේ ඊට වඩා හොඳ chipset එකක් එක්ක ඊට වඩා හොඳ performance එකක් තියෙන smartphone එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන මේ smartphone එක entry level smartphone එකක්. මේ smartphone එක නිෂ්පාදනය කරන්නෙම සාමාන්‍ය භාවිතයට. ඒ කියන්නේ මේ smartphone game ගහන්න මිලදී ගන්න එපා. කියනවාට සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න සාමාන්‍ය day to day task කරගන්න තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ performance සහ මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන features හදලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක නරඹුවාට ගොඩක් ස්තුතියි. ඔයා දැනටමත් මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන user කෙනෙක් නම් ඔයාගේ user experience අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට comment කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. අපි තවත් අලුත් රිවිව් එකකින් නැවත හමු වෙමු.